මීමුරේ ගම්මානය. මීමුරේ කියලා කියන්නේ බොහොම පැරණි සුන්දර ගම්මානයක්. මේ මීමුරේ ගම්මානයේ අයිති වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට. මේ මීමුරේ කියන ගම්මානයේ පිහිටීමත් හරිම අපූර්වයි. ඒ ගම්මානයේ වටා හුන්නස්ගිරිය, උඩුදුම්බර, හසලක, නාරංගමුව, පල්ලේගම, ඉලුක්කුඹර, පිටවෙල, රත්තොට හා හුළුගඟ යන ගම් හා නගරවලින් වට වෙලා තියෙනවා. ඉතින් මේ ගම්මානවල ඉඳලා මීමුරේට එන්න පුරාණයේ ඉඳලා විවිධ මාර්ග තිබිලා තියෙනවා. සමහර මාර්ග එතරම් පහසුකම් වලින් යුක්ත නැහැ, දුෂ්කර මාර්ග. වර්තමානයේ පහසුකම් වලින් වැඩිම මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ අපි ආපු හුන්නස්ගිරිය ඉඳලා ලූල්වත්ත කයිකාවල හරහා වැටී තිබෙන මාර්ගය. කොහොමත් මීමුරේ කියන ගම්මානය ගත්තාම ඉස්සර විශාල වපසරියකින් යුක්ත වූ ගම්මානයක්. විශේෂයෙන්ම කයිකාවල කියලා ගමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒකත් අයිති වුණේ මේ මීමුරේ කියන ගම්මානයට. මීමුරේ කියන ගම්මානය වර්ග සැතපුම් 22ක් පමණ විශාල වූ භූමි ප්‍රමාණයක පිහිටි ලොකු පැරණි ගම්මානයක්. මීමුරේ ගම්මානය ග්‍රාම සේවා වසම් 5කට බෙදිලා තියෙනවා. ඒ කියන්නේ මීමුරේ, කයිකාවල, පුස්සල, කුඹුගොල්ල සහ හරඹකැටිය කියලා. ඉස්සරේ ගම්මානයේ ආසන්නයේ රාවණා කොටුව කියලා ස්ථානයක් තිබිලා තියෙනවා. රාවණා රජුරුවන්ගේ හමුදා සේනාංකයක් මෙහි විසුව කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ මහා මුරපොළ නිසා මේ ගමට මීමුරේ කියන නම හැදුණා කියලා ගමු කියනවා. මීමුරේ හා ලකේගල කියලා කියන්නේ එකට බද්ධ වෙච්චි ගම්මාන දෙකක්. අපිට බත ගැන කතා කරද්දී හාල ගැන කතා නොකරම බෑනේ. ඒ වගේ තමයි මේ මීමුරේ ගම්මානයේ හා මේ ලකේගල අතර තියෙන සම්බන්ධතාවය. ගම්මු කියන්නේ උදේ පාන්දර අවදි වෙලා තමන්ගේ දවස පටන් ගන්න ඉස්සෙල්ලා මේ මීදුමෙන් වැසී ගිය අහස සිප ගන්න මේ ලකේගල දිහා බලලා තමයි ඒගොල්ලන්ගේ දවස ආරම්භ කරන්න කියලා. එයාලා කියන්නේ මේ ලකේගල දිහා දැක්කහම ඒගොල්ලන්ගේ බඩකට පිරෙනවා කියලා. ඒ අයට නොකා නොබී වුණත් ඉන්න පුළුවන් කියනවා මේ ලකේගල දිහා බලාගෙන. ඒ තමයි මේ මීමුරේ ගම්වැසියන්ගේ විශ්වාසයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ තරම් සම්බන්ධයක් මීමුරේ හා මේ ලකේගල අතර පවතිනවා මේ ගම්මුත් එක්ක ඒගොල්ලෝ මේ ලකේගලත් එක්ක ජීවත් වෙන අවස්ථාවේදී. මේ කඳු පන්තියේ විශේෂත්වයක් තියෙනවා. මෙච්චර කඳු තියෙන රටේ රාවණා රජතුමා වෙනුවෙන් වෙන්ගුණු විශේෂිත කඳු තුනක් තියෙනවා. රාවණා රජතුමාගේ රාජධානියේ අගනගරයේ විදියට හඳුන්වන්නේ මේ ලකේගල නේද අපේ හාමුදුරුවනේ. රාවණා යුගය ගැන කතා කරද්දී මේ හෙළදීපේ පාලනය කරපු මහා රාවණා රජුරුවන්ගේ අගනුවර පිහිටි ලංකාපුරය පිළිබඳව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. විශේෂයෙන් ලක්ගල හෙවත් ලකේගල පිළිබඳ ජනප්‍රවාදයට අනුව ලකේගලට ලංකාපබ්බත, ලංකාගිරිය, ලක්ගල කියන නම් කිහිපයක් භාවිතා කරනවා. අපේ රටට ලංකාපුරය කියලා හැදිලා තියෙන්නේ මේ ලකේගල නිසා. අර පේන්නේ ලකේගල. මහනුවර සෙන්කඩගල රාජධානිය හා මීමුරේ ගම්මානයේ අතර ඉපැරණි ලස්සන කතාවක් තියෙනවා. 1815 ඉංග්‍රීසීන් විසින් මහනුවර රාජධානිය ආක්‍රමණය කරද්දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මැද මහනුවර හරහා තමයි මීමුරේට ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරමඟදී කාලගුණය හරස් වුණා. ඒ නිසා රජුරුවෝ මැද මහනුවර බෝමුරේ උඩුපිටිය ආරච්චිගේ වලව්වේ නතර වෙන්න සිද්ධ වුණා. ඔය අතරතුර තමයි ඉංග්‍රීසීන් විසින්
රජතුමාව අත්අඩංගුවට ගන්නේ. ඔන්න අපේ පාවාදීන් පටන් ගන්නවා. ඒ කාලේ ඉඳලම කැපිලි, කෙටිලි පාවාදීන් වලට අපි හරි ප්‍රසිද්ධයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ පාවා දුන්නේ එක්නැලිගොඩ කියලානේ කියන්නේ. රජතුමා උඩුපිටිය වලව්වේ නතර වෙලා ඉන්නේදී එක්නැලිගොඩ සුදු හමුදාවක් අරන් ඇවිදිලා රජතුමාව අත්අඩංගුවට ගන්නවා. රජතුමා කොහොම හරි බේරිලා මීමුරේ ගම්මානයට ආවනම් කෙසේවත් අත්අඩංගුවට ගන්න ඉඩ නොදෙන බව ගම්මු අදටත් බොහොම දුක්මුසු ලියලාවෙන් පවසනවා. කලින් කිව්වනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ දූවරු දෙන්නෙක් ඇවිදිලා ලැබුම්ගත්තු වලව්වක් ගැන. ඒ මැදගෙදර වලව්වට තමයි අපි මේ ඇවිදිලා ඉන්නේ. අද මේක බොහොම ගරා වැටිච්ච දුර්වල තත්වයක තමයි පවතින්නේ. මේ වලව්ව මහනුවර යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය වෙච්ච වලව්වක්. මේ වලව්ව දිහා බලපුවාම එය අපිට හොඳින් වටහා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මහනුවර යුගයට අයත් කුඩා උළුහව්, පෙති උළු සෙවිලි කළ වහලය මැද මිදුල මේ වලව්වටම ආවේනික වූ දේවල්. ඒ වගේම මුළු තැන්ගයක්, ලැබුම්ගයක්, වැදුම්ගයක් හා තවත් කාමර කීපයකින් මේ වලව්ව සමන්විත වෙනවා. එහෙම බලද්දී මැදගෙදර වලව්ව ඉතිහාසගත වලව්වක්. මේ වලව්වේ ඉඳලා ටික දුරක් ගියාම වෙල්යායක් මැද කටුපඳුරේ ලිඳ කියලා ලිඳක් තියෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ දූවරු දෙන්න ජල ස්නානය කරේ ඒ ලිඳෙන් තමයි. රජතුමා සුද්දන්ට අසු වුණා කියලා දැනගත්තාම එයින් ශෝකයටපත් මේ දූ කුමාරයෝ දෙන්න වහගෙඩි කාලා මිය ගිහින් තියෙනවා. ඒ දෙන්නගේ රාජකීය සොහොන් දෙක මේ ගම්මානයේ කෙරවලේ සකස් කරලා තියෙනවා. ගම්මු ඒ සොහොන් පොත්වලට පුද සත්කාර කරපු බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඔව්, මේ විදිහට තමයි මහනුවර රාජධානියත්
මීමුරේ ගම්මානයත් එකට බැඳිලා තියෙන්නේ.